එකම විනෝදාංශය වුණේ රැට එකතු වෙලා කියන කතා බහ. හැබැයි ඒ අතරේ සමහරුන්ට කවදාවත් අමතක නොවන අත්දැකීම් වලට මුහුණ දෙන්න සිද්ධ වුණා. මේක මීට අවුරුදු ගානකට කලින් අපේ ගමේ ගුණපාල මාමට සිද්ධ වුණු ඇත්තම කතාවක්. එදා මැතියම් රෑ 12ට විතර ඇති. ගුණපාල මාමා තමන්ගේ හේනේ පැල රැකලා ගෙදර ඉන්න පිටත් උනේ තනියම. අතේ තිබුණේ එකම එක බැටරි පන්දමයි කැත්තයි විතරයි. මුළු පරිසරයම මලානික නිහඬතාවයක තිබුණේ. වැව් බැම්ම දිගේ එනකොට ගුණපාල මාමට දැනුණා වෙනද නැති අමුතු හුළඟක්. ඒ හුළඟේ තිබුණේ නිකන් කුණු වෙච්ච මස් ගඳක්. එක පාරටම පඳුරක් අස්සෙන් අමුතු සද්දයක් ඇහෙන්න පටන් ගත්තා. ගුණපාල මාමා පන්දම ගහලා බැලුවා. ඒත් එතන කවුරුත් පේන්න හිටියේ නැහැ. හැබැයි වැව් බැම්ම කෙළවරේ තියෙන ලොකු නුග ගහ ගාවට එනකොට එයා දැක්කා අඩි 7ක් විතර උස අමුතුම රූපයක් පාර මැද හිටගෙන ඉන්නවා. මුලින් නම් හිතුවේ ගමේ කවුරු හරි කියලා. හැබැයි ඒ රූපය දිගටම හිටගෙන හිටියා මිසක් එක අඩියක්වත් හෙළුනේ නැහැ. ළඟට යන්න ගුණපාල මාමගේ ඇඟ හිරි වැටිලා යනවා. පන්දන් එළියේ ඒ රූපෙට වැටුණමයි එයා දැක්කේ ඒ බිහිසුණු දර්ශනය. ඒ රූපේට තිබුණේ මිනිස් කඳක්. හැබැයි හිස වෙනුවට තිබුණේ ලේ වැගිරෙන වලහෙකුගේ ඔළුවක්. ඇස් දෙක හරියට ගිනි බෝල දෙකක් වගේ දිලිසෙනවා. උරහිසෙන් එල්ලෙන කළු පාට ලොම් පිරිච්ච අත් දෙක පොළවේ ගෑවෙන තරම් දිගයි. ඔව් ඒ මහසෝන ගුණපාල මාමට කෑ ගහන්නවත් පණක් තිබුණේ නැහැ. එයා එක පාරටම සිහිය නැතුව බිම ඇදගෙන වැටුණා. පහුවදා උදේ ගම්මුන්ට ගුණපාල මාමව හම්බ වෙනකොට එයා ඉඳලා තියෙන සිහිය නැතුව එයාගේ පිට මැද ලොකු නිල් පාට අතක සලකුණක් තිබුණා කියලා අදටත් ගමේ පැරැන්නෝ කියනවා. එදා ඉඳන් ගුණපාල මාමා මාස 3ක් යනකම් එක්තැන් වෙලා ඉඳලා තියෙනවා. ඒ වගේම තොইলයක් නටලා තමයි ඔහු යථා තත්ත්වයට පත් වෙලා තියෙන්නේ. හැබැයි ඔහු අදටත් මේ වගේ දේවල් වලට බයක් දක්වනවා. මේවා නිකන් කතා නෙමෙයි. අපේ ගැමි සමාජයේ මිනිස්සු ඇත්තටම අත්විඳපු බිහිසුණු අත්දැකීම්. මේ වගේ අත්දැකීම් ඔයා අහලා තියෙනවට ඔයාට සිදු වෙලා තියෙනවද? එහෙමත් නැත්නම් ඔයාගේ ගමේ අය මේ වගේ දේවල් ඔයාට කියලා තියෙනවද? එහෙනම් අනිවාර්යයෙන්ම පහලින් ගැන අපිට කමෙන්ට් කරන්න. ඒ වගේම අද වීඩියෝ එකට කැමති නම් ලයික් කරන්න. ඒ වගේම ඔයාට මේ වගේ ඇත්ත හොල්මන් කතා දිගටම දැනගන්න අනිවාර්යයෙන්ම පහලින් තියෙන subscribe button එක ක්ලික් කරලා ඊට එහා පැත්තෙන් තියෙන bell icon එකත් ක්ලික් කරන්න. එහෙනම් අපි අද